දෙවැනි කාරණාව ආරම්භ බලමු. මුලින්ම කියද්දි ඊගා එය නැවත නැවත කියද්දි අන්නන් යොදනවා. මේක උදාහරණයකින්ම පටන් ගමු. 책상 위에 펜은 있어요. 그 펜이 장리온의 친구에게 선물 받은 펜이에요. මෙතන අපි මේසේ උඩ පෑන තියෙනවා කියන්නේ නෑනේ. මේසේ උඩ පෑනක් තියෙනවා කියලා කියන්නේ. ඒක ඉංග්‍රීසි වලින් කිව්වොත් a pen. ඊට පස්සේ ඒ පෑන 친구에게 선물 받은 펜이에요 කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඒ පෑන කියද්දි the pen ඒ පෑන කියලා කියනවා. එතකොට අපි මුලින්ම කිව්වනේ යම් කිසි කාරණාවක් ගැන මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන අපි මුලින්ම මාතෘකාවට ගන්නවා නම් ඒක ගැන නොදන්නා කාරණාවක් මුලින්ම අපි වාක්‍යයට ගේනවා නම් එතන ඊගා යොදන්න ඕන කියලා. ඒක නිසා පෑන මුලින්ම ආපු නිසා 책상 위에 펜이 있어요. 그 펜은 장리온의 친구에게 선물 받은 펜이에요. අපි තව එකක් බලමු. 옛날에 할아버지와 할머니는 살고 있었습니다. 그느 부부가 자식이 없었습니다. දැන් බලන්න 옛날에 할아버지와 할머니 තිබුණ හිටියා කියලා අපිට මුලින්ම වාක්‍යයට ආපු කතාවක්නේ. අපි කිව්වනේ එතකොට ඊ සහ ගා දාන්න ඕන කියලා. ඒ නිසා මෙතන මේ වාක්‍ය වෙනස් වෙන්න ඕන. 옛날에 할아버지와 할머니가 살고 있었습니다. 그느 부부는 자식이 없었습니다. ඉස්සරම කාලේ ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ජීවත් වුණා. ඒ වැඩිහිටි යුවලට දරුවෝ හිටියේ නැහැ වගේ අදහසක්. මේකේ අපිට දෙවසක් විදියටත් ගන්න පුළුවන්. මෙහෙම බලන්නකෝ. මෝරිගා අප්පයෝ අනියෝ මෝරිනන් කෙන්චනායෝ මොගි අප්පයෝ. මෙතන මුලින්ම මෝරි ගැන සඳහන් වුණ නිසා ඒක ගැන නැවත කියද්දි මෝරිනන් කියලා කියනවා. ඒ වගේම අලුතින් ආපු එකක්නේ මොග්. අන්න ඒක මුලින්ම ආපු නිසා අපි ඒකට දෙනවා. ඒ කියන්නේ මොනියම් හෝ කාරණාවක් මුලින්ම කියද්දි ඊගා ඒක නැවත නැවත කියද්දි අන්නන්. ඉංග්‍රීසි වලින් the වගේ. තවත් උදාහරණයක් බැලුවොත් 의자가 어디에 있습니까? 의자는 책상 옆에 있습니다. 이름이 무엇입니까? 제 이름은 사한입니다. වශයෙන් අපිට ගන්න පුළුවන්. අපි තුන්වෙනි